ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළු වෙමු. මේ වෙන විට ඔබ දන්නවා ස්වාමි පුරුෂ භාර්යාව කියන්නේ දෙවියන් වහන්සේගේ අදහසක්, උවමනාවක්, සැලැස්මක්. ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් එක මාංශයක් වෙන එක නැත්නම් ලිංගිකව එකතු වෙන එක දෙවියන් වහන්සේගේ උවමනාවක්, උන්වහන්සේගේ අභිප්‍රායයක්. දෙවිඳුන්ගේ ශුද්ධ දෙනෙත් ඉදිරියේ ඒ ලිංගික සම්බන්ධකම ඉතා පවිත්‍රව ශුද්ධව නිකැලැල්ව තිබුණා. නමුත් පාපය නිසා මේ දෙවිඳුන් දුන් උතුම් ත්‍යාගය වන ලිංගිකත්වය කෙලෙසුණා. ඒක කිලිටි වුණා, අපවිත්‍ර වුණා. අද දවසේ ඔබ මේ වචනේ අසන කිතුණුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ අන්‍ය ජාතිකයෙක්, නැත්නම් තාම ඔබ යේසුස් වහන්සේ අදහන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබට අද විශේෂ පැතිකඩක් මම මේ ඔස්සේ ගෙන්න යනවා. ඔබ අහලා ඇති born again නැවත උත්පාදනය වෙනවා. නැවත උත්පාදනය වෙනවා කියන්නේ ක්‍රියාපොතේ කියනවා, දේව වචනේ පෞල්තුමා කියනවා, ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයේ වෙතටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හරවන පිණිස කියලා. දැන් මෙන්න මේ අය තමයි සාතන්ගේ වහල්ලු. ඒ කියන්නේ ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදය ඔබ හොඳින් අධ්‍යයනය කරොත් ඒ ස්ථානයේ මරණ කලාපයේ කාරණා 66ක් අඩංගු වෙනවා. එතකොට යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කරගත්තේ නැති ඕනම මිනිස්සෙක් මේ පොළවට ඉපදෙන වර්තමානයේ ඉපදිලා ඉන්න ඕනම කෙනෙක් ඉන්නේ මෙන්න මේ මරණ කලාපේ. සරලවම කිව්වොත් යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා ඉන්නේ. සාතන්ගේ ග්‍රහණයට හසු වෙලා වහලු නැටියට. මෙවැනි අයට අයිති වෙන්නේ ශාපය, රෝගය, බයදුකම, අතෘප්තිමත්කම, කනස්සල්ල, දුප්පත්කම, පරාජය, වියවුල, මරණය, එකී මෙකී නොකී නම් කියන්න ගියොත් කාලය මදි වෙනවා. නමුත් කවුරු හරි මිනිහෙක් තමාගේ පාපය ගැන පසුතැවිලා තමාගේ ජීවිතයේ තමාගේ මැවුම්කාර දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව තමාගේ මුඛයෙන් ප්‍රකාශ කරලා දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටෙව්වා කියලා හදවතින් විශ්වාස කරාට පස්සේ ඒ කෙනාට පුළුවන් යක්ෂයාගේ ග්‍රහණයෙන් ආලෝකයට එන්න, දේව දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, ගැලවීම ලැබපු කෙනෙක් නැත්නම් නැවත උත්පාදනය වෙලා දේව දරුවෙක් වෙච්ච කෙනෙක්ට සහකරුවෙක්, සහකාරියක් හොයාගන්න ඕනුනහම ඔවුන් ගැලවීම ලැබපු නැති කෙනෙක් නැත්නම් යක්ෂයාගේ ග්‍රහණයේ මරණ කලාපේ ඉන්න කෙනෙක් තමාගේ පාර්ශවය නැත්නම් තමාගේ ස්පවුස් කලත්‍රය සහකරු සහකාරිය හැටියට තෝරගත්තොත් ප්‍රශ්නය කුමක් වේවිද? අන්න ඒ නිසා තමයි ගොඩක් ආකාරයේ ප්‍රශ්න අද දවසේ කසාද ජීවිතවල ඇති වෙලා තියෙන්නේ. දැන් මේක මම අද විශේෂයෙන් මේ ඉගැන්වීම් ගේන්නේ කිතුණුවන්ට, දේව දරුවන්ට. දේව දරුවනොත් මේ නොදන්නා කම නිසා, වචනේ සත්‍යතාවය දන්නේ නැති නිසා ඔවුන් වැරදි තීරණ අරගෙන අද ජීවිත, විශේෂයෙන්ම කසාද ජීවිත නීරස එකක් බවට පත් කරගෙන තියෙනවා. ගොඩක් ජීවිත වියවුල් වෙලා. නමුත් ඔබ දේව දරුවෙක් හැටියට ඔබට ඒ දුක්බර ඉරණම අත් නොවෙන්න තමයි ඔබට මේ අදහස් ටික ගේන්නේ. ඉතින් ඔබ දැනගන්න අවශ්‍යයි මේ ලිංගිකත්වය දෙවිඳුන් දීපු ත්‍යාගයක්. දැන් අද දවසේ ඔබට නොපෙනෙන පැත්තක් මං පෙන්වන්න යනවා. දැන් ඔබ දන්නවද? දේව වචනේ මතෙව් 19 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි සහ 6 වෙනි පදවල යේසුස් වහන්සේ කියනවා භාර්යාව ස්වාමි පුරුෂයා එක මාංශයක් වෙනවායි කියලා. ඒ දෙන්න එක මාංශයක්. යේසුස් වහන්සේ ප්‍රකාශ කරන ස්ථානයේ. ඒකම 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා වෛශ්‍යාවියක් සමග වෛශ්‍යාකම් කරන පිරිමියෙක් වෙන්න පුළුවන්, වෛශ්‍යාකම් කරන කාන්තාවක් වෙන්න පුළුවන්. මේ කෙනත් එක්ක සයනය කරොත්, ලිංගික ඇසුරක් පැවැත්වුවොත් ඒ දෙදෙනා එක මාංශයක් වෙනවා කියලා මේ දේව වචනේ සඳහන් කරනවා. දැන් ඔබ හිතන්න, ඔබ දේව දරුවෙක් හැටියට මේ වචනය දන්නේ නැති නිසා, ඔබගේ පෞල් ජීවිතය අසාර්ථක වෙච්ච නිසා, නැත්නම් ඔබ ස්වාමි පුරුෂයාගෙන්, භාර්යාවගෙන් තෘප්තිමත් නොවන කෙනෙක් නිසා ඔබ වෙනත් කෙනෙකුගේ ලිංගික පහසක් ලැබුවා නම් ඔබට මෙන්න මේ ශාපලත් ඉරණම ඇතුල් වෙනවා. දැන් ඔබ දන්නවා ගොඩක් කලාවට අනියම් සම්බන්ධකම් සමාජයේ ඕන තරම් තියෙනවා. දැන් හිතන්න
ස්වාමි පුරුෂයෙක් වෛශ්‍යාවක් එක්ක යහනක එකතු වෙනවා. ලිංගික ඇසුරකට යනවා. ඔබ දන්නවද වෛශ්‍යාවන් තුල ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ ආත්ම. මනුෂ්‍යයන්ගේ ජීවිතවල පරම්පරාවෙන් පරම්පරාවට බැඳුණු ශාප තියෙනවා. කවුරු හරි කෙනෙක් අසනීප වෙලා රෝහල් ගත කරාට පස්සේ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවට ගියාට පස්සේ ඒ වෛද්‍යවරයාට රෝගය ගැන හොයාගන්න බැරි වෙච්ච තැන ඔහු යම් ස්ථානයකට යනවා. ඒ තමයි අපි රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ. අපි බ්ලඩ් ටෙස්ට් එකක් කරමු. ඇයි ලේවල වගේ පරම්පරාව කියවෙනවා. ඒකේ ලියවිලා තිබෙනවා. ඒ නිසා මේ ලේ පරම්පරාව තමාගේ බ්ලඩ් ලයින් එකෙන් එන ශාප තියෙනවා. දැන් අපි දන්නවා දික්කසාදේ කියන එක ශාපයක්. ආතරයිටිස් ශාපයක්. සුගර් සීනි ශාපයක්. ඒ වගේම බෝ නොවන රෝග රසක්ම තියෙනවා පරම්පරාවෙන් උරුම වෙච්ච ශාප හැටියට. දුප්පත්කම ශාපයක්. මානසික ව්‍යවුල ශාපයක්. මානසික රෝග ශාපයක්. මේවා පරම්පරාවෙන් එන දේවල්. දැන් මේ පුංචි වෙලාවේ මේවා මදි ටිකක් ඔබ හිතන්න මේ වගේ අදහසක් ගෙනාම ඔබ පොඩ්ඩක් වෙලාව අරගෙන හිතන්න විනාඩි 10කින් අහලා ස්විච් ඔෆ් කරන්න නැතුව මේවා ගැන හිතන්න පටන් ගන්න. මෙනෙහි කරන්න මෙඩිටේට් කරන්න. දැන් එතකොට හිතන්න අර කාන්තාව බුදිය ගත්තට පස්සේ ස්වාමි පුරුෂයා කිතුණුවෙක් කියලා හිතමු. බුදිය ගන්නවා. බුදිය ගත්තට පස්සේ මොනවද වෙන්නේ? අර කාන්තාවත් එක්ක එක මාංශයක් බවට පත් වෙනවා. මං කිව්වා නේද? පුරුෂයෙක්ගේ ලිංගය කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුල් කරාට පස්සේ එක මාංශයක්. ඔහු තුලින් ඇයට යමක් ගලාගෙන යනවා. ඇය තුලින් ඔහුට යමක් ගලාගෙන එනවා. එක්ස්චේන්ජ් එකක් හුවමාරුවක් සිද්ධ වෙනවා. දැන් හිතන්න අර වෛශ්‍යාව තුල තිබ්බ අපිරිසුදු ආත්ම, යක්ෂ ආත්ම, හූනියන් ආත්ම, කාලකන්ණි මරණේ ආත්ම, රෝග ශාප, සියලු පාපිෂ්ඨ දේවල් මොනවද වෙන්නේ? අනේ අර ස්වාමි පුරුෂයා තුලට ගලාගෙන එනවා. එතන මේ ස්වාමි පුරුෂයා ගෙදර ගිහිල්ලා අනේ තමාගේ භාර්යාවත් එක්කත් මේ හැසිරීමට යනවා. මොකද ඔහුට නීත්‍යානුකූල සම්බන්ධකමක් ගේ ඇතුලේ තියෙන නිසා කවදා හරි දවසක එක් වෙනවා. එක් වුණාට පස්සේ මොනවද වෙන්නේ? අන්න ස්වාමි පුරුෂයා අර වෛශ්‍යාවගෙන් ගෙන ආපු සම්පත තමාගේ අහිංසක භාර්යාවටත් බෙදා හරිනවා. මේක තමයි ඔබ නොදන්න තිත්ත ඇත්ත. මේක තේරුම් ගන්න. ඒ වගේ තමයි මේකේ අනිත් පැත්තත්. ඔබ භාර්යාවක් නම්, ඔබ ගැලවීම ලැබපු, ඔබ කිතුණු භාර්යාවක් නම්, ඔබ ලෝකයේ ගැලවිලා නැති පිරිමියෙක් එක්ක යහන් ගත වුණොත්, ලිංගික එකතු වුණොත් මේ කාරණාව තමයි ඔබටත් සිද්ධ වෙන්නේ. ඒ පිරිමියා තුල පරම්පරාවෙන් ආපු නිදන්ගත රෝග, ශාප, සියලුම ජරා ගොඩවල් ටික ඔබ පැකේජ් එකක් පිටින් අරගෙන ඇවිල්ලා නිවසේ ඉන්න ස්වාමි පුරුෂයාටත් ඔබ නොමිලේ දෙනවා. ඉතින් ඔබගේ ජීවිතේ කවදාවත් යහපතට හැරෙන්නේ නැහැ. දේව දරුවනේ ඔබ තේරුම් ගන්න. ඔබ හිතනවට වඩා මේ සියල්ල ගැඹුරුයි. ඔබ තේරුම් ගන්න. ඒ නිසා ඔබට ලැබුණු මේ ජීවිතයෙන් දෙවියන් වහන්සේට මහිමය දෙනවා මිසක් ඒක යක්ෂයාට ගෞරවය ගෙන දෙන නටඹුන් වෙච්ච කඩාවැටිච්ච ගයක් කරන්න එපා. මොකද දේව වචනේ කියනවා දෙවියන් වහන්සේගේ නුඹලා ලැබූ ඒ ශරීරය සුදාත්මයන් වහන්සේගේ මාලිගාව. නුඹලගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒතර දෙවියන් වහන්සේගේ මාලිගාව කවුරු හරි නාස්ති කරනවා නම් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ ඔහුවත් නාස්ති වෙන්න අරිනවා කියලා. අද ගොඩක් හිතුණු ජීවිත කඩාවැටලා තින්නේ මේ නිසා. ඔබ යාච්ඡා කරාට ප්‍රතිඵලයක් නැහැ. මොකද ඔබගේ යාච්ඡාව අහන්නේ අපවිත්‍ර කෙනෙක් නොවේ. ඔබගේ යාච්ඡාව ඇහුම්කන් දෙන්නේ මුළු විශ්වයේම සවිසුද්ධ පවිත්‍ර උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ යාච්ඡාවක් පිළිගන්වන්න, ඔප්පු කරන වාජනය පවිත්‍ර වෙන්න ඕනේ. ඔබ සුද්ධ පවිත්‍ර හෝලි ජීවිතයක්, පියෝ ලයිෆ් එකක්, පවිත්‍ර ජීවිතයක් ඔබ ගත කරන්න අවශ්‍යයි. එහෙම නැතුව ඔබ ව්‍යවස්ථාපිත විදියට ඔබ ආගමික ජීවිතයක් ගත කරලා ඉරිදට සභාවට යනවා, සේවය කරනවා, බයිබලෙත් කටපාඩමින් කියවනවා, පේන්න කුරුස පැලඳගෙන ඉන්නවා. මේ ඔක්කොම කරලා ඔයාගේ ජීවිතේ නොපෙනෙන පැත්ත තුල ඔය අන්ධකාරයත් එක්ක නම් ඔබ ගනුදෙනු කරන්නේ. දේව වචනයට විරුද්ධව නම් ඔබගේ ජීවිතේ පවත්ව ගන්නේ. ඔබ මේ ලෝකයේ තියෙන
නරකම ජීවිතයක් බවට ඔබගේ ජීවිතයට පත් වෙනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ විනාඩි කීපය තුල තවත් මේකේ ගැඹුරට යන්න වෙලාවමදි ඊළඟ කොටසෙත් තවත් මේකත් එක්කම ඔබව ගැඹුරට ගෙනියන්න යනවා. ඒ නිසා ටිකක් පැත්තකට මේක විනාඩි 10 හරි 11 හරි ඔබ අහුම්කම් දීලා පොඩ්ඩක් පැය ගාණක් මේක ගැන මෙනෙහි කරන්න. 100 පාරක් හරි අහන්න. අහලා අමාරු වැටිච්ච මිනිස්සුන්ට මේ සත්‍ය කියලා දෙන්න. තමා අමාරු වැටලා නම් අද තීරණයක් ගන්න. අංශක 360ක් ආපසු හැරෙන්න. දැඩි තීරණ ගන්න. ජීවිතය ආයේ කවදාත් වරද්දා නොගන්න පිණිස. ඊළඟ අධ්‍යයනයේ අපි හම්බෙමු. Thank you. God bless you.